අද කතා කරන්න යන්නේ ගොඩාක් දෙමව්පියන්ට විශේෂයෙන්ම අම්මලාට තියෙන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි ඇයි බබා කෑම කන්නේ නැත්තේ? කොහොමද කෑම කවන්නේ වගේ දේවල් ගැන. ඉස්සෙල්ලම කියන්න ඕන අපි මුල වරද්ද ගත්තොත් ඒ වැරද්ද හදාගන්න ගොඩක් අමාරු වෙනවා. මුල කියන්නේ බබා ඝන ආහාර පටන් ගත්ත මුල් දවසේ ඉඳන්ම බබාව එක තැන ඉඳවලා කවන්නේ නැතිව තැන් තැන් වලට එක්කන් ගිහින් එහෙම නැතිනම් පුටුවක අහංසි කරවලා බලෙන් කෑම ටික කටේ ඔබන්න පටන් ගන්නවා. මේක ගොඩාක් අය පිළිගන්නේත් නැහැ. මේ හේතුව නිසා බබා පසු කාලීනව කෑම නොකන සහ කෑම වලට බය බබෙක් වෙන්න පටන් ගන්නවා. දෙවැනි කාරණය තමයි මාස 9න් පස්සේ කෑම කවන එක. මාස 6 ඉඳන් මාස 9 වෙනකන් බබාලා ඕනම කෑමක් කනවනේ. එහෙත් මාස 9න් පස්සේ බබා කෑම ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. ප්‍රතික්ෂේප කරන එක පටන් ගන්නේ මෙන්න මේ කාලේදී. ඉතින් මාස 9න් පස්සේ බබාලාගේ අවශ්‍යතාවය මොකක්ද කියලා දන්නේ නැතිව අපේ ගෙදර අය කනවා වගේ කුළු බඩු එකතු කරන්න බය වෙලා කලින් මාසවල කවපු විදියටම කෑම දෙන නිසා බබාලාට කෑමවල තියෙන විවිධත්වය හඳුනා ගන්න බැරුව යනවා. ඒ වගේම මාස 9ේදී බබාලා ගොඩක් කන්න කැමති වියලීව සහ විවිධ රසට තියෙන නොඇලෙන සුළු කෑම තමයි ගොඩක්ම කන්න කැමති. මේ කාලයට බබා තනියම කන්නත් කැමැත්තක් දක්වනවා. මේ අවශ්‍යතාවයන් හඳුනාගන්නේ නැතිව ගොඩක් දෙමව්පියන් කරන්නේ කලින් වගේම එකම විදියට කෑම ලබා දෙන එක. තුන්වෙනි කාරණය බබාලට බලෙන් කවන එක. බලෙන් කවනවා කියන්නේ උදාහරණයක් විදියට බබාට කවන අවස්ථාවේ යම්කිසි හේතුවක් නිසා උපකාරය කරනවා. කියමුකෝ එක්කෝ බබාගේ බඩ පිරිලා නැතිනම් අසනීප තත්ත්වයක් නිසා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නිදිමත නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දත් වෙන නිසා සමහර බබාලා කන්නේ නැහැ. ඉතින් මේ හේතු කිසිම දෙයක් ගැන හිතන්නේ නැතිව බබාට බලෙන් කවද්දී කාලයක් ගියාම බබා කෑම පිළිකුල් කරන්න පටන් ගන්නවා. මේ බලෙන් කවන එක නිසා කාලයක් එක්ක බබා කෑම නොකන බබෙක් විදියට වෙනස් වෙන්න පටන් ගන්නවා. හතරවෙනි එක තමයි මේ විදියට බබාට කෑම බලෙන් කවන්න බබාලා ටික කාලයකින් කට තද කරගෙන ඉන්න එක. එහෙම නැතිනම් හක්ක දෙපැත්තේ කෑම තියාගෙන ඉන්න එක. එහෙම නැතිනම් කට ඇතුලේ තියාගෙන කෑම ගිලින්නේ නැතුව ඉන්න පටන් ගන්නවා. කෑම කටේ තියාගෙන කෑම ගිලින්නේ නැතුව හිටියම දෙමව්පියන් කරන්නේ බලෙන් ගිල්ලවන්න හදනවා. මේක ඇත්තටම ගොඩක් වැරදි ක්‍රියාවක්. ඒ වගේම බබාව එහෙට මෙහෙට එක්කන් ගිහින් ඇවිද කවන්න නිසා මොකද වෙන්නේ? බබා අවුරුදු 4ක් 5ක් වුණාමත් එක තැන ඉඳන් කන්න පුරුදු වෙන්නේ නැහැ. ඊට පස්සේ බබාට කෑම ටිකක් දාලා දීලා ටීවී එක හෝ ෆෝන් එක දීලා කන්න කිව්වොත් එක බත් කටක් විනාඩි 15ක් 20ක් කටේ තියාගෙන ඉඳි. මේකට හේතුව තමයි අපි දෙමව්පියන් විදියට කලින් බබාලට කියලා දීලා තියෙන ක්‍රමය. ඒ නිසා බබාට ඉක්මන් කරන්න බෑ. ඉක්මනට ගිලින්න බෑ. ඉක්මනට හපන්න බෑ. ඒ වගේම ඉක්මනට කෑම ජීර්ණය වෙන්නේ නැහැ. අවුරුදු 4 වුණාම තමයි මේකේ බරපතලකම දෙමව්පියන්ට තේරෙන්න පටන් ගන්නෙ. අවසාන කාරණය තමයි කෑම කවන්න පටන් ගත්තම වැරදි පදමට බබාට කෑම කවන එක. උදාහරණයක් විදියට දැන් අපි මාස 6ේදී කෑම පටන් ගත්තම ටිකක් බබාලට කෑම ගිලින්න පහසු විදියට ඝනව තියෙන්න ඕන. ඒක තමයි අපි බෙරි බත දෙන්නේ. මේ විදියටම බබාට මාස 7ේදී ටිකක් වෙනස් විදියට පදම ටිකක් වෙනස් කරලා දෙන්න ඕන. විවිධ රසත් හඳුන්වලා දෙන්න ඕන. එතකොට තමයි බබා කෑම ගිලිද්දි වෙනස් හැඟීමක් බබාට දැනෙන්න පටන් ගන්න. ඒ වගේම මාස 9ක් විතර වුණාම කෑලි හැපෙන විදියට වගේම කුළු බඩු ටිකක් එකතු කරලා පොල් කිරි එකතු කරලා වෙනස් විදියට කෑම හඳුන්වලා දුන්නාම බබා ආසාවෙන් කෑමවල වෙනස් බවත් හඳුන ගන්න පටන් ගන්නවා. මාස 10ක් විතර වුණාට පස්සේ බබා ගොඩක් වෙලාවට බත් කන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් ඉදියාප, පැස්තා, නූඩ්ල්ස් වගේ විවිධ කෑම ಜಾති හඳුනලා දීලා බබාට කෑම වලට ප්‍රියක් ඇති කරන්න. මේ ටික තමයි බබාලාගේ කෑම පටන් ගනිද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු. ඊළඟ කොටසින් බලමු කෑම නොකන බබේ කෑම කන බබෙක් විදියට හදාගන්නේ කොහොමද කියලා.
මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙලා ඇති කියලා මම හිතනවා. මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝස් මින් ඉදිරියටත් බලන්න අපිව subscribe කරන්න. ඒ වගේම මේ කරුණු තවත් කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන්න like කරලා share කරන්න. Thank you.